තමන්ගේ ජීවිත කාලය තුළ නපුරු ක්‍රියා කළ අය සඳහා ඇති අපාය මෙයයි. මිලියන ගණනකගේ ආත්මයන්ට මේ අඹරන මෝල මත නිමක් නැතිව දිවීමට බල කෙරෙන. ඔවුන් නතර වූහොත් ඔවුන්ගේ ශරීර පොඩි වී යනු ඇත. ඔවුන් වතුරට පැන ගියහොත් බඩගිනි වූ මසුන් විසින් ඔවුන්ව ක්ෂණිකව ගිල දමනු ඇත. අද අලුතින් පැමිණෙන අයෙක් පැමිණෙනා. ඔහු ඔහුගේ පෙර ජීවිතයේ ගිනි නිවන බටෙක්. ඔහු ජීවත්ව සිටියේදී දෙබර විදිමින් මුහුණ පුරා බිබිලි මතුවන තෙක්ම මිනිසුන්ට දෙබර කූඩු ඉවත් කිරීමට කාරුණිකව උදව් කළා. ගම් වතුර ඇති වූ විට ගොවීන්ගේ ගවයන් වතුරට ගසාගෙන යනවා දැක ඔහු ඔවුන්ව බේරා ගැනීමට සීතල ගඟට පවා පැන තිබෙනවා. ජීවිතයේ කෙතරම් කුඩා වුණත් ඔහු ඉදිරියට යාමට සූදානම්ව සිටියා. ඔහු නිතරම අන් අයව බේරා ගැනීමට කාර්යබහුල වූ අතර තත්ත්වයේ කෙතරම් භයානක වුණත් ඔහු කිසිවිටකත් පසුබට වූයේ නැහැ. එක් දිනක් කුඩා දැරියක බේරා ගැනීම සඳහා ඔහු කිසිදු පැකිලීමකින් තොරව තට්ටු 20ක ගොඩනැගිල්ලකින් පහළට පැන තිබෙනවා. අවසාන වශයෙන්ම ලණුව හදිස්සියම කැඩී ගිය අතර ඔහු දැරිය සමග බිමට ඇද වැටුණා. නමුත් ආශ්චර්යයක් සිදු වුණා. ඔහුට කිසිදු හානියක් සිදු නොවූ අතර දැරියව සාර්ථකව බේරා ගැනීමට හැකි වුණා. කෙසේ වෙතත් ඔහුට දැරිය ගිය දෙමව්පියන් සමග ඇයගේ තත්ත්වය ගැන සොයා බලනවට අවශ්‍ය වූ විට ඔහු දෙස කෙලින්ම බැලුවේ ඔහු එහි නොසිටි ආකාරයටයි. හරියට මේ වෙලාවේ ආගන්තුක දෙනෙකු ඔහුගේ නම කියා කතා කර ඔහු දෙස බලා සිනාසුණා. ඉහළින් වැටෙන සුන්ඩුමුන් වලින් බේරෙන්න ලෙස ගිනි නිවන බටයා ඔවුන්ට කැහැ ගැසුවා. නමුත් ඒ මොහොතේම ඔහුගේ කණ්ඩායමේ සග එක්කෙනෙකු බේරා ගැනීමට දැඩි ලෙස උත්සාහ කරනවා ඔහු දුටියා. ඒ පුද්ගලයා පෙනුමෙන් හරියටම ඔහු වගේමයි. එම ක්ෂණික මොහොතේදී ඔහුට දැනටමත් මිය ගොස් ඇති බව ඔහුට වැටහුණා. ඒ පුද්ගලයන් දෙදෙනා මරණින් මතු ජීවිතයට ඔහුව රගෙන යන මාර්ගෝපදේශකයන් ලෙස තමන්ව හඳුන්වා දුන්නා. ඔවුන් ගිනි නිවන බටයාට පැවසුවේ ඔහුට විභාග 7කට මුහුණ දීමට සිදුවන බවයි. කෙසේ වෙතත් ඔහු යමෙකු බේරා ගැනීමට ගිය වීරෝධරාදී ලෙස මිය ගිය නිසා ඔහු උදාර පුද්ගලයෙකුගේ තත්වය උපයාගෙන තිබුණා. ඔහු යහපත් ක්‍රියාවක් කරමින් සිටියේදී මිය ගිය බැවින් මරණින් මතු ජීවිතයට යන මේ ගමන ඔහුට පහසු විය යුතු බව ඔවුන් පැවසුවා. නමුත් ඔවුන් පැවසූ දේ ඔහුට සම්පූර්ණයෙන්ම වටහා ගැනීමට පෙර ඔහුගේ ශරීරයේ පාලනයකින් තොරව පාවීමට පටන් ගත්තා. පසුව ඔහුව ප්‍රබල බලවේගයකින් ద్వාරයකට ඇද ගන්නා ලැබුණා. එමගින් ඔහු නිල වශයෙන් පාතාල ලෝකයට ඇතුළු වුණා. නිරේ රජින ඔහුගේ ජීවිතයේ ක්‍රියාවන් ගැන බැහිවින් සංවේදී වූ අතර ඔහුට උපහාර දැක්වීමට නැඩිට සිටි අත්පොළ ගැතිවත් කළා. නමුත් ඇය ගිනි නිවන බටයාගෙන් ඇසුවේ ඔබ ජීවත්ව සිටියේදී මෙතරම් මහන්සි වී වැඩ කළේ ඇයි කියලා. ගිනි නිවන බටයා පැවසුවේ ඒ සියල්ල මුදලට සමනයි කියලා. රජිනගේ මුහුණේ තිබි සිනාසුව ක්ෂණිකව නැතිලී ගියා. නිරේ මුදල වෙනසට අන්දව කැපවීම සමාව නොකළ හැකි පව්වක් ලෙස සැලකෙනවා. ඇය වහම ඇගේ යටත් තිනලන්නින්ට මෝල විවෘත කරන්නට නියෝග කළා. මුදලට පමණක් යහපත් ක්‍රියා කළා යන මරණයේ මෝලට යවන්නට ඇයට අවශ්‍ය වුණා. තමන් ඉදිරියේ ඇති දර්ශනයෙන් ගිනි නිවන බටයා දැඩිවන් බියටපත් වුණා. මේ දෙකින් නිරේ දූතෙක් වහම පහළට පැන උණ බම්බු පීල්ලක් අල්ලගෙන මේ ගිනි නිවන බටයා ගැන රැස්සලකීමක් කරන්නට රජිනගෙන් බැගෑපත් වුණා. නිරේ කඩඩිය නැවත විවෘත වූ විට සත්‍ය අවසානයේ හෙළි වුණා. මේ මිනිසා තම ජීවිත කාලය තුල රැකියා 5ක් කර තිබෙනවා. ඔහුගේ ගිනි නිවන සේවා වාරය අවසන් වන පසු ඔහු කෙලින්ම අවන්කඩකට ගිය වේටරුවරු ලෙස වැඩ කර තිබෙනවා. අවන්කඩ වැසුන පසු ඔහු පාර්සල බෙදා හැරීමේ යෙදුණා. ඉන්පසු පොදු වැසිකිලි පිරිසිදු කර රියදුරුවරු ලෙස පවා සේවය කර තිබෙනවා. ඔහු මෙතරම් මහන්සි වී වැඩ කළේ ඔහුගේ මව සහ තවමත් පාසල් ගන්නා ඔහුගේ බාල සහෝදරයව නඩත්තු කරන්නට පමණයි. මේ සියල්ල දැකීමෙන් මුදල ගිනි නිවන බටයාගේ ආසාවක් නොවේ ඔහුගේ ආදරණීයන්ව බේරා ගැනීමේ බලාපොරොත්තුව විය හැකි බව රජින අවසානයේ තේරුම් ගත්තාය. ඇය බැහිවින් සංවේදී වූ අතර ඔහුව නිදහස් කිරීමට තීරණය කළාය. ඉතින් ඔබ මුදල වෙනුවෙන් මිය යන තෙක්ම මහන්සි වී වැඩ කරනාද?